ගුඩ් මෝනින් ට්‍රැවලර්ස්ලා. ඔන්න ඉතින් තවත් අලුත් සංචාරකයන් ඔයාලත් එක්ක මම ආවා. මම දැන් ඉන්නේ හසලක. ලස්සන තැනක තමයි මං හිතුවා බ්ලොග් එක පටන් ගන්න ඕනේ කියලා. මේ පැත්තෙන් ලස්සන වෙල්යායක් තියෙනවා. ඒ වගේ මේ පැත්තෙන් කවුරුත් දන්න නකල්සල දෑවන්තයා යහංගල. මේ පැත්තෙන් යහංගල තියෙනවා. ඉතින් අද මම යනවා ලස්සන දියැලක් බලන්න. රාවණ ඉතිහාසයත් එක්ක සම්බන්ධ රත්න ඇල්ල බලන්න යන තමයි මම මේ සූදානම අද. ඉතින් දිගටම මගේ vlog එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි සංචාරය මෙතනින් ආරම්භ කරනවා. රත්න ඇල්ල බලා යන සංචාරය. රත්නැල්ලට යන ගමන් මගේ ලස්සන ලොකේෂන් එක මම අතර කරා මෙතනින් වැව තියෙනවා. ඒ වගේම යහංගල වෙන view එකකින් බලා ගන්න ආගේ මෙතනට. මෙතනින් බැලුවට පස්සේ මෙතන යහංගල කෙහෙල්පත්තුරුව මේ වගේම නකල්සල ලස්සන ලොකේෂන් එක මෙතන බලා ගන්න පුළුවන්. මම ඉන්න පාර තමයි දඹුල්ලේ ඉඳන් හෙට්ටිපොළ හරහා හසලකට යන පාර. මේ පාර මාර ලස්සනයි. දිගටම ඇල පාරක් ගලාගෙන යනවා. තනින් තන පොඩි වැව් තියෙනවා. නකල්සල මායිමින් වගේ තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ එතකොට දිගටම අපිට පේන නකල් රක්ෂිතය තියෙන දැවැන්තයෝ සෙට් එකම බලා ගන්න පුළුවන්. අර පැත්තෙන් එනවා ලකේ ගලාහු පේනවා. ඒ වගේම මේ හරියට යහංගල ලස්සනටම බලා ගන්න පුළුවන්. අපි ඉතින් දැන් තව ඉස්සරහට. මගේ මේ පැත්තෙන් ගලාගෙන යන මිනිපේ ඇල පාර. මේ තියෙන ලස්සන වෙල්යායක්. ඉතින් මේ ප්‍රධාන රැකියාව තමයි ගොවිතැන කියන්නේ. මේ මිනිපේ ඇලෙන් තමයි මේ ඔක්කොම සම්පෝෂිත වෙන්නේ. ඒකෙන් තමයි මේ ගමේ මිනිස්සු මේ පැත්තේ ගොඩක් අය ජීවත් වෙන්නේ. කියන්නේ කුඹුරු කරන්නේ මේ ඇල මාර්ගේ හරස් කරලා යන වතුර පාරෙන් තමයි. තව ඉස්සරහට යන ලස්සන තැන් තියෙනවා මේ. ඉතින් අපි යන ගමන් මාර්ගයේ තියෙන ලස්සන තැන් මම ඔයාලට පෙන්නගෙන යන්න. ඊකරම ලැබෙන ඉන්න වීඩියෝත් එක්ක. රත්නැල්ලට එනකොට මේ තියෙන පාකින් එක මෙතනින් වාහන දාලා යන්න ඔයාලට සේෆ්ටි. මොකද බයික් එක පොඩි දුරක් වගේ තමයි යන්න පුළුවන්. ඒක ඇතුළට නැහැ අපිට බයික් එක හරියට දාන සේෆ්ටි තැනක් නැහැනේ. එහෙනම් මෙතනින් දාලා යන්න පුළුවන් පාකින් එක. මෙතනට ආවට පස්සේ ඇලි තුනක් බලන්න යන්න පුළුවන්. එතනින් කලෝ රත්නැල්ලයි රත්නැල්ල බලන්න යන ගයිඩ් ලෝන වෙන්නේ නැහැ. හැබැයි පේර කැටියල්ල බලන්න යනවා නම් මෙතනින් ඔයාලා ගයිඩ් කෙනෙක් ගන්න ඕන. ඉතින් අපි දැන් මෙතන ඉස්සරහා මෙතන ඉඳන් පාර තියෙනවා. යමු ඉස්සරහට. රත්නැල්ල බලන්න යන ටිකට් එකක් ගන්න ඕන. රුපියල් 75ක් වෙන ටිකට් එක. මේ තියෙන ටිකට් එක. රත්නැල්ලට යන්න තියෙන මේ වගේ ලස්සන ඇල පාරක් දිගේ මේ වගේ තව තැනක් තියෙනවා. ඒ තමයි බෝබුරු ඇලට යනකොට. බෝබුරු ඇලට යනකොට මෙන්න මේ වගේ දොළ පාරක් දිගේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. හොඳට වතුර තියෙනවා වගේ ඇල්ලේ. මොකද පහුගිය දවස්වල වැස්සනේ ඒකින්ද. පිරිසිදු වතුර පාරක් තමයි ගලාගෙන යන්නේ. හසලකට මේන වතුර තමයි හසලක ජනතාව පාවිච්චි කරගන්නේ. අපිට ඉස්සරහට යන්න. ඇල්ලෙන් එන වතුර පාර හරස් කරලා මේ වගේ තැනින් තැන හදලා තියෙනවා. පල්ලෙහාට වතුර අරන් යන්නේ පොඩි කුටීර වගේ. මේ තියෙන මේ වගේ කුටීරයක්. මෙතන ඉඳන් ගම්මානේට වතුර අරන් යන්නේ. මේක පල්ලෙහාට. මේ වගේ ගොඩක් අය මේ ඇල මාර්ග දිගේ යනකොට බලා ගන්න පුළුවන් ආයෙත්.
රත්නල්ලට යන පාරේ ගමන් සාගයකුත් හමු වුණා. මේ ඉන්නේ අපේ ගමන් සාගය. දැන් එහෙනම් රත්නල්ලට. ඇල්ලට යනකොට ලස්සන තැනක පොඩි පැලක් තියෙනවා. ඒකෙන් ඔයාලට වඩේම කන්නත් පුළුවන්. වඩේත් තියෙනවා, රොටිත් තියෙනවා. අපි රොටි ඕඩර් කරලා කන්න. නයි මිරිස් එක්ක රොටි තියෙනවා. වඩේත් තියෙනවා. රත්නල්ලට යන පාරේ තවත් පොඩි ගෑල්ලක් තියෙනවා. මෙතන වහින්න එපා කියලා දාලා තියෙනවා. ගියේ නෑ මේ මානසික කාර්යවල බෝඩ් දාලා තියෙන්නේ. ලස්සන විතරක් ඉනගමු. ආට අපිට යන්න තියෙනවා. යන්න මේකට. මගේ මේ පැත්තේ මේ රත්නැල්ල මීටර 101ක් මට මතක විදිහට උස තියෙනවා. ඒ වගේම ලංකාවේ 14 වෙනියට උසම දියාල තමයි මේ රත්නැල්ල. හසලකට සම්පූර්ණ වතුර අර යන්නේ මේකේ. හසලක ඔය හරස් වෙලා තමයි මේ රත්නැල්ල ඇතුලේ තියෙන්නේ. දුම්බර මිටියාවතෙන් කඩා වැටෙන ලස්සන දියාලක් තමයි රත්නැල්ල කියන්නේ. ඉතින් බලන්න මේකේ තියෙන ලස්සන තට්ටු 1 2 3 4ක්. තට්ටු 4කින් කඩා වැටෙන ලස්සන දියාලක් තමයි රත්නැල්ල කියන්නේ. අපි ඉතින් ඔන්න දුම්බර මිටියාවතට සමු දෙන්න තමයි මේ හදන්නේ. දුම්බර මිටියාවතේ එන වතුර පාරෙන් ලස්සනට හැදෙන දියැලක් තමයි හසලක රත්නැල්ල කියන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. මේ වගේ තැන් පරිස්සමට අපි බලා ගන්න ඕන. මේ කියන දොළ පාරවල් වලට ජරාව එහෙම දාන්න එපා. මොකද මේකෙන් තමයි ගොඩක් පවුල් මේ පානීය ජලය ගන්න. හරි, මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගේ අදට මම සමු ගන්නවා. දිගට මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න නැත්නම් දැන් subscribe කරන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා. තවත් කෙනෙක්ට බලන්න share කරලා කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගේ හැමෝගෙම සමු ගන්නවා. goodbye.